අද මේ මාසේ 8 වෙනිදා මම ඔෆිස් එකේ ඉන්න ගමන් මේ වීඩියෝ එක කරන්නේ අද මේක ගණන් ගන්න එපා මේක මම මේ මගේ පර්සනල් මන් දාපු ට්‍රේඩ් එකක් හරි ඒක මට ඩිලීට් කරන්න විදියක් නැහැ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න බැරි වුණා තාම අපි යන් අපේ මොඩල් එකට රයිට් අපි මාක් කරගන්නවා 9:30 මම ඉන්නේ 5 minute low time frame එකේ දැන් වෙලාව හරියටම නිව්යෝක් ටයිම් එකේ 9:30යි මම මේකේ පොඩ්ඩක් විත් එක වැඩි කරන්නම් නැත්නම් අරකට එක්ක මේ ඕගොල්ලන්ට හොයා ගන්න අමාරුයි හරි මම ඒක නිල් පාට හරියන්න ඒක රතු පාට දාන්න බලමු නිකන් අපිට 60 ටිකක් රයිට් මේක දාමු ඊට පස්සේ 11 right මේක මම 11:30 මාක් කරා ඕකේ මේකත් සුදු පාටම දාමු මොනවත් නෙමෙයි ඔයගොල්ලන්ට මට මේක මේ ටයිම් ලයින් එක අලුතෙන් ඉන්න අයට පොඩ්ඩක් මේ වෙනස් කරලා පෙන්නන්න නැත්නම් මේක ඔයගොල්ලෝ අමතක කරන්න right දැන් අපිට ඔයගොල්ලන්ට පේනවා මේ සුදු ලයින් එකෙත් පොඩි කැන්ඩල් එකක් හැදිලා තියෙනවා right ඒතර හයිලෝ අපිට මාක් කරගන්න ඕනේ අපි හයිලෝ එක මාක් කරගන්න තව පොඩ්ඩක් කියලා ඉඳලා බලමු කියලාත් හිතෙනවා 9:30 නෑ අපිට මෙතන ගන්න පුළුවන් මෙන්න මේ කැන්ඩල් එකේ වීක් එක right මේක අපි මාක් කරගමු හයි එක විදියට ඒකේ පාටත් මම සුදු පාට දානවා right ඊට පස්සේ ලෝ එක අපිට කොතනද ගන්න මේක එකම ස්විං කැන්ඩල් එකේ නෙවෙයි මොකද මෙතනින් ඇවිල්ලා තියෙනවා මේ වෙනම කැන්ඩල් එකක් එතකොට ඒක පහළ තියෙන්නේ මේ එකම ස්විං කැන්ඩල් එක නම් මේ කැන්ඩල්ස් ටික දැන් මේක අනිත් කැන්ඩල් එකේනේ ඒක නිසා අපිට ගන්න පුළුවන් නැත්නම් අර ඊයේ මම ගත්තේ දැන් බැලලක මේ කැන්ඩල් එකටම හරියන එකක් මෙතන තිබුණා අපිට ගන්න බෑ රයිට් ඒක නිසා දැන් අපිට ප්‍රශ්නයක් නැහැ අපිට මේක අපේ ලෝ එක විදියට ගන්න පුළුවන් හැබැයි මම ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මේක ලෝ එක විදියට ගන්න එපා අපිට ට්‍රේඩ් එකක් ගන්නකොට පොඩි ප්‍රයිස් ගැප් එකක් තියෙන්න ඕනේ මේක අපි ගමු අපේ ලෝ එක විදියට රයිට් එතකොට මම හයි එක විදිහට මෙතන ගත්තා මෙතනින්ම කැන්ඩල් එකක් බ්‍රේක් වෙලා උඩට ගියා රයිට් ගොඩක් දුරට අපි ගත්තොත් අපි අයින් කරලා දාමු මේ අපේ තියෙන මේවා ටික මේ තවත් අපහැදිලි නිසා මම අයින් කරා සෙෂන්ස් රයිට් දැන් මේ අපි ඉන්නේ නිව්යෝක් සෙෂන් එකේ රයිට් ක්‍රොස් වුණා අපේ මාක් කරපු එක වික් එකකින් රයිට් අපි පොඩ්ඩක් 1 මිනිට් එකට ගිහිල්ලා මේ බලමු අපිට මොනවා හරි සටහනක් ගන්න තියෙනවද කියලා අපිට මෙතන ටයිම් එක පටන් ගන්න කැන්ඩල් එකෙන්ම අපිට ගන්න පුළුවන් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක රයිට් ඒක අපි බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක ගත්තොත් මෙතනම ගන්න පුළුවන් අපිට මාකට් ස්ට්‍රක්චර් shift එක හැබැයි එහෙම අරගෙන වැඩක් නැහැ මොකද ඩිස්ප්ලේස් වෙන්න ඉඩ මදි නිසා රයිට් ඒකන්ද අපි කොහොම හෝල්ඩ් එකේ තියන් ඉඳලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැන් chart එක උඩින්නේ ක්‍රොස් වෙලා ගියේ අපි මේ බලමු මම දැන් වීඩියෝ එකෙන් ලොග් අවුට් වෙන්න බොහෝ විට මට වීඩියෝ එක ඉතුරු ටික කරන්න වෙන්නේ රූම් එකට ගිහිල්ලා මට ඒක නිදහසේ ඒක ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කර කරන්නත් පුළුවන්. හරි. ඕකේ ගයිස් එහෙනම් අපි ආපහු ඊළඟ මේ වීඩියෝ එකේ ඉතුරු කොටසෙන් හම්බෙමු. නැවනත් මම වීඩියෝ එකට ආවා. හරි. අපිට මේ මෙතන මාක් කරගන්න පුළුවන් මේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක. ඔයගොල්ලෝ දන්නවා මේ මාක් කරන ඒවා අපි ලයිව් කරනකොට ඒක වෙනස් වෙන්න පුළුවන් ආයේ කැන්ඩල් ටික වෙනස් වුණාම අපි මේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා දැනට available details වලට අනුව අපිට ගන්න පුළුවන් හොඳම බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක සහ හැදෙන්න පුළුවන් මාකට් ස්ට්‍රක්චර් shift එක තමයි මේ මම මාක් කරන්නේ හරි ඒක මේ ඕන වෙලාවක chart එකේ behavior එකත් එක්ක අපි වෙනස් කරගන්න ඕනේ ලයිව් කරනකොට මොකද සිද්ධ වෙලා තියෙන දෙයක් කරනවට වඩා ලයිව් එකක් කරනකොට තියෙන එක්ස්පීරියන්ස් එක තමයි දැන් මම මේ ඔයාලට දෙන්නේ. හරි. මට මේකට ගොඩාක් හොඳ කමෙන්ට්ස් දාලා දිනවා ගොඩක් අය. හරි.
මගේ අරමුණ තමයි මමත් මේක ප්‍රොෆිට් කරනවා. ඒ වගේම මේ ෆොරෙක්ස් වලින් 99.999%ක්ම ලොස් වෙලා තියෙනවා මේ කිසි මොඩල් එකකට නැතුව සයිකොලොජිකලි ඉෆෙක්ට් වෙන ට්‍රේඩ්ස් දාලා. කියන්නේ එක එක්කෙනා ඉන්න moods මත මට මෙච්චර සල්ලි හදිස්සි මට ඒ වගේ හදිස්සියට දාන moods මත ලොස් වෙච්ච ඒවා වළක්කලා හොඳ ට්‍රේඩින් ස්ටයිල් එකකට ගේන්න තමයි මගේ අරමුණ. ඉතින් ඒක දැන් වෙනවා. කමෙන්ට්ස් වලින් මට පේනවා. අපෝ මම වීඩියෝ එකෙන් අයින් වෙලා ආයි මූවමන්ට්ස් එකක් ආවහම එන්න. ආයෙත් මම ආවා වීඩියෝ එකට. දැන් අපිට දැන් තියෙන හැටියට දැන් මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. අපේට FVG එක දැන් උඩින් ක්‍රොස් වෙලා තියෙන නිසා වෙන කලයකට දාගමු. උඩින් ක්‍රොස් වෙලා තියෙන නිසා අපිට මේ පැත්තට හැදෙන කැන්ඩල්ස් ගන්න බෑ. හරිද? අපිට අනිත් පැත්තට එන කැන්ඩල්ස් ගන්න ඕනේ. පල්ලෙහාට එන කැන්ඩල්ස්. මොකද මෙතන යන්නේ රිවර්ස් FVG එකක්. ඒකට අපි ටෙක්නිකලි කියන්නේ ඉන්වර්ස් FVG කියලා. දැන් ඔයගොල්ලෝ මෙහෙම මේ කැන්ඩල් එක අරගන්න එපා. මේ කැන්ඩල් එක අරගෙන මෙහෙම නෙමෙයි මූවමන්ට් එක. මෙහෙම හයි ලෝ මාක් කරොත් මෙහෙම ඇවිල්ලා ඔහොම පහලට ඇවිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම එන එකක් එහෙම නෙවෙයි රයිට්. ඒක එහෙම නෙමෙයි සම්පූර්ණ වැරදි. ඕක ගන්න එහෙම එපා. ඕක වෙන්න ඕනේ විදිය මම පෙන්නන්නම්. මේ මොඩල් එක ඔළුවේ තියෙන්න ඕනේ. ඒකයි මම ඕක දැන් දිගටම දවස් 4-5ක් පෙන්නුවා. ඔන්න මෙහෙම FVG එක හැදෙන්න ඕනේ පහලට එන කැන්ඩල්ස් වල. එතනින් පටන් ගත්තොත් මම ගියා මෙතන ලෝ එකට ආවා. මෙතන තියෙන හයි එක අරගෙන ඔහොම පහලට ඇවිල්ලා අර පහලට ආව ස්විං කැන්ඩල්ස් වල තමයි හැදෙන්න ඕනේ FVG එක. ඊට පස්සේ තමයි ඒක රිවර්ස් වෙන්නේ. හරි. එහෙම නැතුව අර මෙතන තියෙන සුදු පාට කැන්ඩල්ස් වල නෙමෙයි කොළ පාට කැන්ඩල්ස් වල පැහැදිලිවම කිව්වොත්. right. ඔතන මෙතන තමයි FVG එක හැදෙන්න ඕනේ. ඒක තමයි අපි ඉන්වර්ස් FVG එකක් විදියට මේ අරගන්නේ ට්‍රේඩ් එකට. එන්ට්‍රි එක එතන ගන්න. මොකද ওই මොඩල් එක ඔළුවේ තියෙන්න ඕනේ ඔක්කොට මිස් වෙලා. නැත්තම් ඊට එහා ප්‍රශ්නයක් එනවා. මම මේ වම් පැත්තේ දාලා තියෙන මගේ ට්‍රේඩ් එකක් තියෙන්නේ ලොන් ටර්ම් දාපු එකක්. ඒක ඕගොල්ලෝ ගණන් ගන්න එපා. මේ ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ මේක කර මට ඒක ඩිලීට් කරන්න විදියක් නැහැ. ඒක මේ ක්ලෝස් කරගන්නකම්. අද මේ සෙෂන් එකේදී මේකත් මට ක්ලෝස් කරගන්න පුළුවන් වෙයි. එතකන් මට මේක තියාගෙන තමයි කරන්න වෙන්නේ. මම වීඩියෝ එකෙන් ගිහිල්ලා ආපහු එන්නම් නැවතත්. නැවතත් මම වීඩියෝ එකට ආවා. මොකද මූවමන්ට්ස් ගොඩක් ඇවිල්ලා තියෙන හන්දා මම මේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක මෙතනින් තිබ්බා. ඊට පස්සේ අපිට MASS එක මෙන්න මෙතනට වෙනස් කරගත්තා. ලයිව් කරනකොට එහෙම තමයි යා. ඕගොල්ලොත් ওই විදිහට තමයි කරන්න ඕනේ. එක එක තැන් වලට වෙනස් කරන්න ඕනේ. නැත්තම් අපිට මෙතනම තියලා හැබැයි එහෙම මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එක මෙතෙන්ට ආවොත් අපිට ලොකු ස්විං කැන්ඩල් ටිකක් තියෙනවා. ඩිස්ප්ලේස්මන්ට් කැන්ඩලුත් ගොඩක් තියෙනවා. ඒක එහෙම දීලා අපිට මෙතන MSS එකක් මාක් කරන්න පුළුවන්. මම ඒක MSS 1 කියලා දාන්නම්. මේ වෙනස් කරගන්න. ওই දෙකෙන් පහලයකට ආව නම් තමයි හොඳටම. මොකද මූවමන්ට් එක වැඩි. නමුත් MSS 1 එකක් අපිට ගන්න පුළුවන්. මොකද මේක අපිට මිස් කරන්න බෑ. දැන් අපි ඉන්නේ ටයිම් පීරියඩ් එකේ මැද වගේ. එතකොට ඊයේ පෙරේද මේ දවස් ටිකේම දිගටම මේ හැපනින් එක වුණා. මේක අපේ ලකි වීක් එකක්. හැබැයි ඕගොල්ලෝ මේ වගේ ෆුල් ඒවා ගන්න එපා. මොකද මේවා හැදෙන්න පුළුවන්, එන්නත් පුළුවන්, ඇති නොවෙන්නත් පුළුවන්. එතන ගන්නවා MSS එක, මෙතන ගන්නවා, අතන ගන්නවා BOS එක, මෙතන ගන්නවා MSS එක. අරගෙන මෙතනින් මේ කැන්ඩල් එක මේ වුණා කියලා ඕඩර් එක ගන්නවා. ඕක අද වෙන්න පුළුවන්. නමුත් ඔතනින් ඔහොම අනිත් පැත්තට උඩට යන්න පුළුවන්. මොකද ඒවා වැලිඩ් නෑනේ. ඒවා අතර ප්‍රයිස් ගැප් නෑ. මොකද ප්‍රයිස් එකක් අඩු වුණාම තමයි බයර්ස්ලා මාකට් එකට එන්ටර් වෙන්නේ. ඒකන්ද ළඟ තියෙන මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එහෙම අපිට මේ chart වල මාක් කරන්න පුළුවන් ඕන ගන්න. කෝටි ගාණක් වුණා. එහෙම නෙමෙයි. මේ පීරියඩ් එක ඇතුලේ වුණත් යම්කිසි ඩිස්ටන්ස් එකක් තියෙන්න ඕනේ. බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකයි මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකයි අතර. ඒකයි මම කිව්වේ පහළම තියෙන මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක තමයි මේ අපිට ගන්න පුළුවන් නම් හොඳම එක. නමුත් ඊට ඉස්සෙල්ලා අපිට මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක අතන හැදිලා ඩිස්ප්ලේස්මන්ට් කැන්ඩල්ස් ටික හැදිලා ෆෙයාර් වැලියු ගැප් එක හැදුනොත් අපි ට්‍රේඩ් එක ඉක්මනට ගන්න ඕනේ. නැත්නම් ඒ ට්‍රේඩ් එක අපිට මිස් වෙනවා. ලයිව් කරනකොට දැන් මට ගොඩක් අමාරුයි. මගේ account එකේ මම ට්‍රේඩ් එක ගන්නත් ඕනේ. ආයේ මේක ඕගොල්ලන්ට මේක ලයිව් ට්‍රේඩ් එක පෙන්වන්නත් ඕනේ. එතකොට පොඩි ඩිලේ එකක් වෙයි මම ට්‍රේඩ් එක ගන්න තැන. මගේ account එකේ මම ට්‍රේඩ් එක දාලා තමයි මේකේ සමහර වෙලාවට ගන්නෙ. මොකද මට ට්‍රේඩ් එක ගොඩක් පරක්කු වෙනවා මම ගන්නකොට නැත්තම්. මේ
ඉතින් අපිට වීවර්ස්ලා ගොඩක් ඉන්නවා නම් මේ ප්‍රීමියර් එකක් වගේ ලයිව් කරන්න පුළුවන්. නමුත් මට සබ්ස්ක්‍රයිබර්ස්ලාත් ඉන්නේ 100ක් වගේ. වීවර්ස්ලා සාමාන්‍යයෙන් 8ක් 9ක් වගේ තමයි මේක දාලා පැය 10ක් 15ක් යනකම් බලන්නේ. මේ ඒක නිසා තේරුමක් නැහැ. අපි බලමු ඊළඟට ඔහොම කරගෙන යනකොට කිල් සෝන් එකක් එහෙම පටන් ගන්නකොට අපිට හොඳම ඉන්ට්‍රෙස්ටිං මීටත් වඩා කිල් සෝන් එකේ ලොකු ටෙක්නික් දේවල් තියෙනවා ගොඩාක් දැනගන්න. මේ මම මේක අහපව මාත් හොඳට ස්ටඩි කරලා මේ ඔයගොල්ලන්ට තව ලේසි වෙන්න ICT ලගේ ඒගොල්ලෝ ටිකක් ඉන්ඩීප්ලි කරලා තියෙන ඒවා මම ලිහලා ස්ටේජස් 5කින් කරලා තියෙන ස්ටේජස් 10කට වගේ සරල කරලා දැන් මේකත් මම ස්ටේජ් 9කට කරන්නේ ICT ල 4කට හරි 5කට හරි කරේ. ඉතින් ඒ විදිහට සරල කරලා මට කියලා දෙන්න පුළුවන්. එතකොට මේක බලන කට්ටියට වැඩි වෙයි මොකද ඒගොල්ලන්ට ලේසි නිසා. එතකොට ඇත්තටම ලංකාවේ මේ Beyond Forex channel එක බලන අය ලොස් වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත්ම අඩු වෙනවා. මම ඔය කතා කරන ගමන් 5 මිනිත් එකකට ගිහිල්ලා TP එකක් තිබ්බා. ඒක මේ ඕගොල්ලන්ට එකට නෙවෙයි තිබ්බේ. මගේ මේ ට්‍රේඩ් එකේ TP එක මම පොඩ්ඩක් වෙනස් කරන්න මේකට තියන්න පුළුවන්. නමුත් ඒක ගොඩාක් පහළ තියෙන්නේ. ඉතින් අපිට මේක අද යයි පහළට. මොකද මේ අද කාගේද මේ බ්‍රිටිෂ් ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනස් කරා 4.5 තිබ්බ එක 4.25ට අඩු කරා. ඒතර ඕගොල්ලෝ දන්නවා ඉන්ට්‍රෙස්ට් රේට් එකයි කරන්සි වැලියු එකයි අතර මාර මියුචුවල් එක්ස්ක්ලූසිව් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. මොකද පොලි අනුපාත අඩු වුණාම ඉතුරුම් අඩු වෙනවා. එතකොට මුදල් සැපයීම වැඩි වෙනවා වෙළඳපොලේ. ඒ වගේ ගොඩක් තියෙනවා නිවුස් සම්බන්ධව මට ඕගොල්ලන්ට උගන්වන්න. ඒවා වෙනම ලෙසන් වලින් උගන්වමු. දැනට ආපහු මූව්මන්ට් යන්නේ නැහැ. MSS එක හැදෙනකන් ඉන්න ඕනේ. මම ගිහිල්ලා ආපහු MSS 1 එක දැන් හැදෙන්න හදන්නේ. දැන් අපිට මෙහෙම තිබ්බා කියලා ට්‍රේඩ් එක ගන්න බෑ. දැන් අර නම් අතන දැන් කැන්ඩල් දෙකක් ඩිස්ප්ලේ සුත් වෙලා දැන් මාකට් ස්ට්‍රක්චර් shift එක හැදිලා නැහැ. හරි මම මෙතන ටයිප් කරන්නේ එකයි don't be hurry wait for MSS. අපිට ඕනනම් ට්‍රේඩ් එක අතන ගන්න පුළුවන් නේ. අපි එහෙම ගන්නෑ. මොඩල් එකකට වැඩ කරනකොට ඉවසන්න ඕනේ. හරි ඒක ඉවසන එක මාර විදියට හිතේ ප්‍රගුණ කරන්න ඕනේ එක. මේක මම ඔය සමහර මගේ ඔය කට්ටියට යාළුවන්ට එහෙම කිව්වහම කියනවා ඕක පුරුදු කරන්න ගිහිල්ලා රහත් වුණොත් ඊට පස්සේ ෆොරෙක්ස් කරන්න ඕනේ නැති වෙයි කියලා. එහෙම රහත් වෙන මට්ටමට ඉවසීම නෙවෙයි ඇත්තටම. දැන් මේකට කියන්නේ ට්‍රේඩින් ඩිසිප්ලින්ස් කියලා. මේ ෆොරෙක්ස් ට්‍රේඩින් ඩිසිප්ලින්ස් ඒ සම්බන්ධවත් වීඩියෝ තියෙනවා කරන්න මනස ගැන. හරි ඒවා අපි කරමු. මෙතන දැන් ඒකට අපිට මාකට් ස්ට්‍රක්චර් shift එක හැදුනා වික් එකකින්. ඔන්න දැන් අපිට ට්‍රේඩ් එක ගන්න පුළුවන් අර සුදු කැන්ඩල් එක උඩට ආවට පස්සේ. රයිට් හැදිච්ච කැන්ඩල් එකකට ට්‍රේඩ් ගන්න නැහැ නේද? ලයිව් කරනකොට එහෙම කරන්න බෑනේ. මේක උඩට එයි කියලා දැන් ඔන්න මම මගේ ලයිව් එකට යනවා. SL එක විතරක් මම තියනවා. TP එක අපි පස්සේ තියමු රයිට්. මොකද මම දැන් පොඩ්ඩක් රෙඩි වෙනවා මේ ට්‍රේඩ් එක ගන්න. මේ මම හිතන්නේ දැන් ට්‍රේඩ් එක අපේ ඕපන් වුණා. රයිට් අර දැක්කනේ ඒක ලස්සනට අපි බලන් හිටියාම ට්‍රේඩ් එක ඕපන් වෙනවා. හරි මම මගේ එකට පොඩ්ඩක් ආවා. මම පොඩ්ඩක් මේ ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ එන්න. දැන් අපේ ට්‍රේඩ් එක ඕපන් වෙලා අපිට SL එක තියන්න පුළුවන් එතන SL ලා කිව්වා වගේ. අපි බලමු TP එක මේකේ TP එක අපිට මන් තිබ්බ එක මෙතන අපිට එච්චර වෙලා බලන් ඉන්න අමාරුයි. හැබැයි අද chart එක ගොඩක් පහළට යයි. අර මම කිව්වත් වගේ ඉන්ට්‍රෙස්ට් රේට් එක ඒක මම පොඩ්ඩක් ඕගොල්ලන්ට අහපුව කියන්නම්. ඉන්ට්‍රෙස්ට් රේට් එක අද UK වල වෙනස් කරා 4.5 ඉඳලා 4.25 වලට අඩු කරා. එතකොට ඉන්ට්‍රෙස්ට් රේට් එකක් වෙනස් වුණාම ඒක විනිමය අනුපාතයට රටේ බලපාන්නේ කොහොමද කියන්නේ? ඉතුරුම් වල එතකොට ප්‍රතිලාභ අඩු නිසා ආයෝජකයෝ මම මෙතන TP එක තියන්න හැදුවේ. එතනම TP එක හරියටම හිට් වෙලා උඩට ගියා. නමුත් ඒක නිසා අපිට TP එක තව පහළට කරන්න පුළුවන්. රයිට් අද TP එක අපිට හොඳට තියන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඕඩර් බ්ලොක් එකට. හරියටම එතෙන්ට සෙට් වුණා. අපි අද ට්‍රේඩ් එක උතනින් ක්ලෝස් කරන්න පුළුවන්. හරියටම අපිට ඕන මෙන්න මෙතන ඕඩර් බ්ලොක් එකකට තියන්න පුළුවන්. රයිට් ඕඩර් බ්ලොක් එකත් හිට් වුණා. හරියටම අද හරිම ක්වික්ලි මොකද අර ඉන්ට්‍රෙස්ට් රේට් එකේ බලපෑම. එතන මම ඉක්මනට ඕගොල්ලන්ට කියලා යන්නම්. එතකොට මේ ට්‍රේඩ් එක අදත් හරිය. එතකොට සක්සස්.
අර එතන වැදිලා උඩට යනවා. හරියටම TP එකටම සෙට් වුණා. මේක තව පහළ එන්න පුළුවන්. නමුත් අපි ට්‍රේඩ් එක ක්ලෝස් කරමු. එතකොට ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු වුණාම මිනිස්සු ඉතුරු කරන්නේ නැහැ. ඒ ආයෝජනය කරනවා. එතකොට රටේ මුදල් සැපෙම වැඩි වෙනවා GBP. එතකොට එක GBP එකකට ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. ඒකයි chart එක පහළට එන්නේ. 1.34 තිබ්බනම් ඒක 1.33ට එනවා. ඒ වගේ පහළට එනවා. නිවුස් ගැන ඉතින් මම ඉකොනොමික්ස් ස්පෙෂලිස්ට් කෙනෙක් නිසා මම වෙනම ඕගොල්ලන්ට ඒව මට කියලා දෙන්න පුළුවන්. එහෙනම් ජය වේවා ගයිස් අපි ආපහු හෙට බලමු. හෙට ට්‍රේඩ් එකක් නැති වෙන්නත් ඉඩ. ඕකේ. බයි බයි.